ආයිබෝවන් දරුවනේ අද අපි කතා කරන්නේ චෙක්පත් පාඩමේ වැදගත්ම කොටසක් වන චෙක්පත් රේඛනයයි. මොකද්ද පුතේ මේ චෙක්පත් රේඛනය කියලා සරලවම කිව්වොත් චෙක්පතේ මුහුණත වම් පස ඉහළ කෙරවලේ ඇල අතට සමාන්තර රේඛා දෙකක් ඇඳීම තමයි පුතේ චෙක්පත් රේඛනය කියන්නේ. බලන්න මේ පෙන්වන රූප සටහන චෙක්පත් රේඛනය. මේක පුතේ විලාසිතාවක් නෙමෙයි. චෙක්පතේ ආරක්ෂිත උපක්‍රමයක්. ඒ කියන්නේ චෙක්පතේ ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කරන ලබන එක උපක්‍රමයක් තමයි මේ චෙක්පත් රේඛනය කියලා කියන්නේ. මෙන්න මේ චෙක්පත් රේඛනය කිරීම තුළින් මේ සරල සමාන්තර රේඛා දෙක චෙක්පතේ ඇඳීම තුළින් අනකරු විසින් පුතේ බැංකුවට නියෝග කරනවා මේ චෙක්පතට කොයිම වෙලාවකවත් බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා දෙන්න එපා, අනිවාර්යයෙන්ම පුතේ ගිණුමකට බැර කරන්න කියලා. දරුවනේ චෙක්පත් රේඛනයේ කොටස් දෙකකට කරන්න පුළුවන්, ආකාර දෙකකට සිදු කරන්න පුළුවන්. පළවෙනි එක තමයි සාමාන්‍ය රේඛනය. දෙවෙනි එක පුතේ විශේෂ රේඛනය. අපි බලමු පුතේ සාමාන්‍ය රේඛනය කියන්නේ මොකක්ද කියලා. චෙක්පතේ මුහුණත සමාන්තර රේඛා දෙකක් ඇඳ ඒ තුල යම් කොන්දේසියක් ඇතුළත් කර හෝ නොකර. මොනවද මේ යම් කොන්දේසි දෙකක් තියෙනවා පුතේ. පළවෙනි එක ගනුදෙනු කළ නොහැක. දෙවෙනි එක ආදායකයාගේ ගිණුමට පමණයි. ඔය දෙක ලියන්නත් පුළුවන්, නොලිය ඉන්නත් පුළුවන්. සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම තමයි පුතේ සාමාන්‍ය රේඛනය කියලා කියන්නේ. මේ බලන්න පුතේ රූප සටහනේ ඔයාලට ඒ ගැන කියනවා. ඒක බලන්න. මං හිතනවා සාමාන්‍ය රේඛනය මොකක්ද කියන එක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් යම් පුතේ අපි විශේෂ රේඛනයට. මොකද්ද පුතේ විශේෂ රේඛනය කියලා කියන්නේ? චෙක්පත මුහුණත ඉහළ වම්පස ඉහළ කෙරවලේ සමාන්තර රේඛා දෙකක් අඳින්නත් පුළුවන්, අඳින්න නැතුව ඉන්නත් පුළුවන්. අනික තමයි අර කොන්දේසි දෙක ලියන්නත් පුළුවන්, කොන්දේසි දෙක එකක් ලියන්නත් පුළුවන්, නොලිය ඉන්නත් පුළුවන්. හැබැයි පුතේ විශේෂම කාරණාව තමයි වාණිජ බැංකුවක නමත් සඳහන් කරනවා නම් අන්න ඒක තමයි පුතේ විශේෂ රේඛනය. අර සමාන්තර රේඛා දෙක සහිතව හෝ රහිතව. එහෙම නැත්නම් අර කොන්දේසි දෙක ලියන්නත් පුළුවන්, නොලිය ඉන්නත් පුළුවන්. මෙතන වැදගත්ම දේ පුතේ වාණිජ බැංකුවක නමක් ලියනවා නම් අන්න ඒක පුතේ විශේෂ රේඛනය. බලන්න පුතේ ඔයාලට රූප සටහනේ පෙන්නනවා විශේෂ රේඛනයක් කරලා තියෙන විදිය. හරි. මං හිතනවා පුතේ අද කතා කරපු මේ චෙක්පත් රේඛනය ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි චූටි සාරාංශයක් විදිහට ගමු. චෙක්පත් රේඛනය කියලා කියන්නේ පුතේ චෙක්පතේ මුහුණත ඉහළ වම්පස ඉහළ කෙළවරේ සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම තමයි සරලවම කිව්වොත්. චෙක්පතක් රේඛනය කරාම චෙක්පතට යම් ආරක්ෂාවක් ලැබෙනවා පුතේ. මේ චෙක්පත් රේඛනය කරන ආකාර දෙකක් තියෙනවා. සාමාන්‍ය රේඛනය සහ විශේෂ රේඛනය විදිහට. ඒ දෙකේ පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. බලන්න මේ නැවතත් සාමාන්‍ය රේඛනයේ සිදු කරන ආකාරය සහ විශේෂ රේඛනයේ සිදු කරන ආකාරය මම ඔයාලට ඉදිරිපත් කරනවා. මම හිතනවා පුතේ අද කතා කරපු මේ චෙක්පත් රේඛනය කියන එක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. තවත් දවසක අලුත් කොටසකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්. නිසක ඒ සමර්ථයක් සඳහා නොවර්දින තේරීම දසුනිසේ නානායක